අම්බෝ මෙහෙම දේවලුත් වෙනවද අප්පා? අම්බෝ මේව නම් බලන්න බෑ අප්පා. කරුගයෝ මොකද්ද බං මේ සද්දේ? අම්මා මේ යකානේ ඇවිල්ලා තියෙන්නේ. තා පොඩ්ඩක් ගියා නම් පපුවේ අමාරුවකුත් හැදෙනවා. උඹ මොකද මේ මගේ කාමරේට ආවේ? ආවේ කියන්නේ අකෝ මේ කාමරේ මරලා තෝණි දෙන සද්දයක් යවුණානේ. මං හිතුවේ උඹට කරදරයක් කියලා. සිරාවට මොකද්ද බං මේ සද්දේ? නෑ මේ සයිට් එකක් මේ උඹට වැඩක් නෑනේ. මීයකා බලහන්කෝ. අපි දෙන්නම් මේ කොළඹාවේ ජොබ් එකක් කරන්නේ නෑ. වෙන විකාර කරන්නේ නෙමෙයි. පොඩ්ඩක් ඉඳහන්කෝ බලන්න මම මොකද්ද කරන්න කියලා. මොනවාද යකෝ මේ බල ඉඳලා තියෙන්නේ? මොකද්ද මේ තියෙන්නේ ඩාර්ක් වෙබ් උඹ මේ වස්සෙත් යනවද යකෝ? නෑ රත්නදීපයෝ මම මේ නිකන් ගියේ වෙන වැඩකට ගියේ බං මට මේකක් ආවේ. උඹ ඉගෙන ගන්නම යන්නේ මිනිස්සයානේ. අනේ බලයන් බං යන්න. උඹ මාකර වෙන කැත වැඩකට ගිහිල්ලා දැන් මේ මාට්ටු වල බොරු කියනවනේ. මට මාට්ටු වෙච්ච ඉන්න හොඳයි පුතේ. පොලිසියට එහෙම මාට්ටු නම් අපි දෙන්නම හීරේ. නාද බම් මේ කරන මෝඩ වැඩ. අඩෝ නෑ රත්නදීපයෝ සිරාවටමයි කියන්නේ. මම මේ වෙන ඖෂධයක් ගැන හොයන්න තමයි මේකට ගියේ. ඒත් මම මේක කියලාම දන්නේ නෑ බං. මටත් යාළුවෙක් තමයි ඌ වැඩ කරන තැන හිටපු එකෙක්. මට නම කියන්න ඕනේ නෑ. උට ඊට පස්සේ කේස්නේ. මේ කොහොම හරි මම මේකට යද්දි අවුලක් තිබ්බේ නෑ මචං. ඒත් ගියාට පස්සේ මැදදී එකපාරට මාව සයිට් එකට ඩිරෙක්ට් වුණා ඔටෝම. ඉතින් දැන් මේ ක්ලෝස් කරගන්න විදියක් නැතුව මාත් මේ ඉන්නේ. ඒ කියන්නේ දැන් ඔබ මේ කියන්න හදන්නේ උඹ මේ ඔටෝමැටිකලි මේකට ආවා. ඔබ ක්ලික් කරේ මුකුත් නැහැ. ඔව් රත්නදීපයෝ සිරාවටමයි කියන්නේ. කවුද මේ දේ උඹට කියපු එක? ඔබට මේකෙන් ඖෂධයක් ගන්න නෙමෙයි. ඔබට මේක වැඩේ මාට්ටුනොත් පොලිසියට හරි ඔය FBI මොන හරි ඒකකට ඔබට අවුරුදු ගාණක් ඉරේ තමයි ඉන්න වෙන්නේ. මාත් දන්නෝ බං මාත් දන්නවා. ඒත් ඉතින් දැන් ඕක ක්ලෝස් කරගන්න විදියක් නැහනේ. අනිත් එකේ විතරකුත් නෙමෙයි මම ඕක බල ඉදිද්දි මම නොටිෆිකේෂන් එකක් ආවා ඔය ඇප් එකෙන්. ඇප් එකෙන් නෙමෙයි සෝරි සයිට් එකෙන්. ඒකේ තිබ්බේ බං අපිට මේක බලාගෙන ඉරියොත් ඩොලර් ලක්ෂයක් දෙනවයි කියලා. ඉතින් දැන් මාත් මේක තමයි ඉන්නේ. මොකක් හරි හම්බුනොත් බං. අයියෝ බං උඹත් හරි මෝඩයි බං. මේ වේ තියෙන පත ස්කෑම්. ඔබ හිතනවා ඩාර්ක් වෙබ් එක ඇත්තටම ඔය ඩොලර් ලක්ෂ මිලියන් ඕවා දෙනවයි කියලා. ඇත්තට දෙන්නේ නෑ බං. බල මේ සල්ලි පස්සේ දුවන්න බොරු වැඩ කරනවා. මෙන්න මේ ක්ලෝස් කරලා දාන්නම් පොඩ්ඩයි දාංගෝ. මේ මම මේ සිරාවටම යහන්නේ මේ මගුලට ගියා කියලා දැන් අපේ පොලිසියෙන් උස්සන් යන එකක් නෑනේ. ඒවා දන්නේ නෑ බං. රටවල් ගොඩක ආරක්ෂකංශ මේවේ ඉන්නයි කියලා තමයි මටත් ආරංචි. යකෝ බංවත් මේ වැස්සේ රින්ගන්න යන්නේ නෑ. උඹ නම් රින්ගලා නේ ෂෝක් එකට. ඉඳහන්ගෝ. ඔබ කියනවා වගේ සිරාවට මේ ක්ලෝස් කරන්න හරි අමාරුයි නේ බං. බත් මාර පැටලවිල්ලක් තමයි පැටලෙවෙන්න ගිහිල්ලා තියෙන තව පොඩ්ඩෙන්. අම්මෝ උඹ හිටපෙක ලොකු දෙයක් ලින්ක් එක දීපු එක තමයි බං වැරදි. මම සිරාවට දන්නේ බං මෙහෙම එකක් කියලා. උඹට ඕන දෙයක් කරගනින්කෝ. මාව අදාළ කරගන්න එපා. හරි. අම්මෝ ඔන්න ලැප් එක ඕෆ් කරගත්තා. මේ දැන් විකාර ඇති අපි යමන්කෝ කන්න. අම්බෝ උඹලා ලොකු දවයක් කරේ පොඩ්ඩයි දාන්කෝ මං එන්නම්. හරි සර් මං ඔතන්ට හෙට රැට එන්න.